එකේ ප්‍රෙසන්ට් එක ගන්න අන්තිම සමාන දෙක මෙතන තියෙනවා. එහෙනම් වා ඊළඟ ඩ්‍රයිවිං කරගෙන ආවම වා නවත්තන්න ඕනේ මේ ලයින් එකට යන්න නැතුව. මේ රේඛාවට යන්න නැතුව මෙහෙන් ඕනේ නවත්තන්න. එහෙම නවත්තන්න පුළුවන්. ඒක නවත්තන්නේ අපේ උන්නාමකට නෙමෙයි. අපිට මෙහෙට යන්න බැරි නිසා. එහෙනම් අපි මෙතන එන්නේ. අපිට පුළුවන් මේක උඩත් නවත්තන්න. එහෙම ඉන්නවා. මේක නවත්තගෙන ඉඳියොත් ට්‍රැෆික් එක මිනිත්තු 2-3ක් තියෙනවා. යන්නේ. හැබැයි මෙතන ඉන්න අයට ක්‍රොස් කරන්න බැරුව යනවා. පැහැදිලිද? එහෙනම් මෙතන අන්තිමේ කියලා නැවතිලා නම් මෙතන අපි නවත්තනවා. මේක උඩ අපිට නවත්තගෙන ඉන්න රිවර්ස් කරගන්න ඒ මුකුත් කරන්න බෑ. ට්‍රැෆික් කලර් ලයිට් වල කලර් ලයිට් තියෙන තැන් වල මේ වගේ වෙනවා. අන්තිමේ කෙනා මෙතන නවත්තලා ඔයගොල්ලෝ ගිහින් මේක උඩ ඉන්නවා. එහෙම බෑ. මෙතන නවත්තන්න. පැහැදිලිද? එහෙනම් ඒ නවත්තන්නේ මේ පැත්තට යන්න බැරි හේතුව. තේරුණාද? එහෙම නැතුව වෙන හේතු වලට අපි කරනවා කරගෙන ඉන්නේ ප්‍රෙසිඩන්ට් කෙනෙක්ව මාරු වෙන්න නවත්තනවා මේ පැත්තට යන්න බැරි නම් මෙතන නවත්තනවා එහෙම නැතුව කඩේ යන්න ගෑම ගේන්න යාළුවා එනකන් තාත්තා එනකන් එහෙම කියලා වෙන අවශ්‍යතාව සඳහා අපිට නවත්තන්න බැහැ. පැහැදිලි? එහෙනම් විභාගයේදී ප්‍රශ්නයක් එනවා මෙහෙම. පෙඩෙස්ට්‍රියන් ක්‍රොසින් එකේ ඉඳලා වාහනයක් පාර්ක් කරලා තියන්න පුළුවන් මීටර කොච්චර යයි? මීටර් 15කට එහා තමයි පාස් කරලා තියන්න පුළුවන්. ඒක සම්පූර්ණ පුතේ බැලුවද? කීවෙනි පිටුවේ තියෙන්නේ? පේජ් නම්බර් 9 වල දී සම්පූර්ණද? කියවන්නේ නැතුවද? දැන් මේ උඩ බලාගෙන ඉන්න පාඩවල. මේ තියෙන්නේ මෙන්න මේ ටික ඔක්කොම බලාගන්න. මේවා ඔක්කොම එනවා. මේ පේජ් නම්බර් 9 වල තියෙන්නේ. පාස් කරන්න තාම